ඔය ජේ.ආර් කියන කාලකණය තමයි මේ ලංකාව කෑවේ. කාලකණි බල්ලා මේ රටට තිබුණු සාපයක් උකා. අනිත් එක තමයි අර උයිඳු විජිවීර කියන එකයි මේ විජිවීරයයි. අනිත් උන් හරිද මේ රටට තිබුණු කාලකණි ඇත්ත. මේ ලංකාව කණ්ඩා ඉබුරුමු ලංකාව දිනු කරන්න මේ ලංකාව කණ්ඩ අර බොබ් මාල වගේ මේ අරගලකාරේ ඔය විජිවීර කියන එක. ඔහුගේ පුතත් එහෙම තමයි. දැන් ඔය පිරිස වට කරගෙන ඉන්නේ. ඔව් ඒ වගේ තමයි. අනික උයිඳු තෝවත් තාත්තා ගිය තැනටම යවන්නද කැමති නම් ගියවා. ඒක කරන්නම් ඉක්මනට. හරි. උඹත් ඕන්ට වැඩිය එන්න එපා. හරි. අපිම එපා කරපු උන්. හොඳේ. මරන්න ආවේ එපාරක් හිතන්නේ නැහැ. හොඳේ. අපි ඉන්න උඹලා වගේ හතුරු මරලා දාන්න තමයි. හොඳේ. ඒවට විතරක් ලෑස්ති වෙන්න එපා. හරිද? උඹට දෙන්නම් වැඩේ. හරිද දෙප්පු? බලාගමු සරිත් ආවට පස්සේ උඹලගේ නඩුවල උඹලා හේදෙනා දවස වැඩේ ඇත්තක නැහැ. හොඳේ. එන්.එම්. පෙරේර මහත්මයා හින්දා තමයි අපේ රට මෙච්චරවත් මේ බේරිලා තියෙන්නේ. හරිද? උඹලා කරපු කිසිම බලක් නැහැනේ. හොඳේ. උඹලට ඕනේ අර 82 88 කාලේ වගේ මේ දැනුත් මේ ගිහින්ද මේකට හර ඒ කාලේ තමයි මේ ජිප්පොන්ගේ පරමාන්තය. හරිද? මුන්ට ඕනේ ආයෙත් අර අපි අර බයෙන් ගියසට වෙලා ඉන්න විදිහ ගේන්න. හොඳේ. එහෙම අපිට නිදහස යන්න නැහැ. අනිත් එක ඕගොල්ලෝ හොරට මතක තියාගන්න. අපේ යුද්ධ කොටින්ගෙන් බේරගත්ත මේ රට ෆීල්ඩ් මාර්ෂල් කියන උත්තමයයි. එතුමා තමයි බේරගත්තේ. එහෙම උන්ට ඔය රාඩපසල කරපු පුකක් නැහැ. ඔය රාඩපසල පිටිපස්සේ යන අටමැස්සු ටිකක් ඉන්නවා තව. හරිද? පොහොට්ටුවට පුක දෙන උන් ඉන්නවා. උන්ගේ පුකේ ගූලේව කන උන් ඉන්නවා. හරිද? ඔය රාඩපසල තමයි මේ රට කෑවේ. හරිද? අන්න ඒකයි. අනික රාඩපසල ඔය පුස්පාල්ටුවට අපි නම් බය වෙන්නේ නැහැ. හරිද? උඹලගේ පුස්පාල්ටුවට බය වෙන්න මේ අපි මොක්කුද? ඈ අපේ වෑන තොපිලගේ පුස්පාල්ටුවට ඒවට විතරක් ඉන්න එපා. හොඳේ. ඒවට આવත් අපිත් ඉන්නවා. හරි? අපිත් ලැහැත්ති ඒවට. ඒවා හරියන්නේ මහින්ද රාඩපස්සේ කියන නාකි මයින්යි නාකි මයින් පැටියයි. උන්ගේ පැටව උඹලගේ පරම්පරාව විනාශ වෙන්න ඕන රාඩපස්සලා. උඹලා මේ රට කෑවා. හරිද? රාඩපස්සලා. එතකොට බණ්ඩාරනායක පවුලත් ඉවර වෙන්න ඕනේ. උඹලත් මේ රට කෑවා. හරිද?